right වෙනදා වගේම සිංහල භාෂාව තේරෙන හැමෝටම ආයුබෝවන් and for everybody else hello there අපි මුල වීඩියෝ එකේ කිව්වා වගේ අපි ඉතින් කැමරා එක ඉස්සරහා ඉන්නේ නැහැ දැනට අවශ්‍ය නැහැ කියලා හිතුණා අපි හදන්නේ මේ රටේ කට්ටියට පණිවිඩයක් දෙන්න විතරයි ඒකට මම හිතන්නේ ඉතින් කෙනෙක්ව දකින්න ඕනේ කියලානේ I mean I'm just pointing at the moon only a fool will be looking at the finger isn't it so අවශ්‍ය නැති හින්දා අපි මෙහෙම තමයි කරන්නේ right හිතුණා තව පොඩි කාරණා කීපයක් කතා කරන්න අද ඊයේ මම හිතන්නේ රටේ ආර්ථික තත්ත්වය ගැන හොඳ මිම්මක් හම්බුණා බැංකු පද්ධතියෙන් ජනාධිපතිතුමාට බාර දුන්නා රිපෝට්ස් ටිකක් මොකද හිතන්නේ ඒක ගැන රට මේ තිබ්බ හැටි ඔයගොල්ලන්ට මේ මතක කාලේ තිබ්බ හැටි අද ගැනයි මොකද හිතන්නේ මට හිතුණා මේ අද පොඩි ඒක ගැන පොඩ්ඩක් ආපහු හැරිලා බලන්න කියලා අපි අපේ ලස්සන රට ගැන ආපහු හැරිලා බලන්න කියලා right ඔයගොල්ලෝ අහලා දන්නවද මේ rehabilitation programs ඒ කියන්නේ you know when somebody falls ill and you know are bedridden for a certain period of time as soon as they you know get treated they won't be able to walk as soon as they get off the bed there's a certain period of rehabilitation because their muscles have gone weaker their coordination from their brain to their legs or limbs whatever the limbs that was not used goes into sleep mode so you just have to you know make them remember how to walk so the eye hand coordination brain to leg coordination all these systems have to be rebooted එමාර ඇඳෙන් බැස්ස ගමන් එකපාරටම ඇවිද ගන්න බැරි වෙනවා ගොඩක් කට්ටියට ඉතින් ඒක හින්දා අර ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට දාලා ඒක කරනවා තව උදාහරණයක් කිව්වොත් අපි හිතමු හොඳට දුවපු කාර් එකක් right මේ හොඳට දුවපු කාර් එකක් නවත්තනවා ගෙනල්ලා ගෑරේජ් එකක නවත්තලා තියෙනවා අවුරුදු 2ක් විතර කියලා අපි හිතමුකෝ ඔයගොල්ලෝ හිතන්නේ අවුරුදු 2කට විතර පස්සේ යතුරු දාලා ස්ටාර්ට් කරපු ගමන් හරි බැටරියකුත් දැම්ම කියමුකෝ දාලා ස්ටාර්ට් කරපු ගමන් අර මුල දුවන තත්ත්වයේ තිබිච්ච විදිහටම එකපාරටම දඩ පිටි ගාලා දුවයිද පුළුවන් දේ ඔක්කොම කරන්න right මම මේ ටික කිව්වේ වෙන මොහොකටවත් නෙමෙයි අර මේ අපේ රටට ඕක අපි පොඩ්ඩක් ගෙනල්ලා ඔය ලොජික් එක අතෑරියොත් අපේ රටට මොකද හිතන්නේ අර එක මහත්තයෙක් කිව්වා මම දරුවව වැල් පාලමෙන් ගෙනල්ලා උගලන්ට බාර දෙනවා කියලානේ මම හිතන්නේ ඒක හරි කතාවක් කිව්වේ කියලා මොන දරුවද අපි ලංකාව දරුවෙක් නෙමෙයි ලංකාව හොඳට හිටපු හතර හන්දි හයියට හිටපු තරුණ ජවයේ තිබිච්ච හොඳ තරුණෙක් අතදරුවෙක් නෙමෙයි ඒකට ගහලා ඒකට ගුටි දීලා උගේ අඬු කඩලා ඌ නැති කරලා දැම්මා දන්නවද ඒකයි උනේ ඇත්තටම ඔය අපේ මේ මොකක්ද ඒකට කියන්නේ ඇටෙන්ෂන් එක ඩිවියේට් කරනවා ඔය අපේ ෆෝකස් එක මේ වෙන පැත්තකට දාන්න යනවා එහෙම නෙමෙයි උනේ අපේ රට මේ ගහෙන් මේ ගහක් කොලක් නැති කාන්තාරයක් වගේ මේ අර චාටර් වෙච්ච රටක් නෙමෙයිනේ right මේ මරු රටක් ඒක කෑවා ඒක කාලා ඉවර වෙලා යම්තම් මොකක් හරි කරලා අටෝලා මේ ගෙනල්ලා දීලා කියනවා මේ මම දරුවව වැල් පාලමෙන් දාරුවෙක්ව වැල් පාලමෙන් එකට කරපැති ඇටි කිහෙලක් නැහැ හොඳට හිටපු
තරුණ කොල්ලෙක් තරුණ කෙල්ලෙක් වගේ කෙනෙක් ගැන හිතන්න ඒකට ගුටි දීලා උගේ අඬු කඩලා ඌව නැති කරලා දාලා කුඩු පට්ටම් කරලා ඒකාව මං හිතන්නේ ඌ මලා හાર્ට් බීට් එක නැවතුණා ඒකව ICU එකේ දාලා දොස්තරලා උඩ පැනලා මොනවා හරි කළා යම්තම් පණ ගත්තා අන්නේ පණගත් එකව තමයි දැන් මේ අපි ආයි කරගෙන යන්න ඕනේ going back to that rehabilitation story of rehabilitation දැන් අපි හිතාගෙන ඉන්නේ මේ ආණ්ඩුවක් පත් වෙලා මේ අවුරුදු දැන් දෙකක් විතරනේ හරි මේ දෙක ඇතුලේ අම්මට සිරි මේ කාර් කාල් ලුයිස් බෙන් ජොන්සන් වගේ නිකන් ස්ප්‍රින්ට් එක දාන්න ඕනේ කියලා තප්පර 9න් මල්ලි ඒවා කරන්න පුළුවන් වෙලා තිබුණා. හරිද? ඒ විදිහට ඒ මනුස්සයාට කණ්ඩ බොන්න දීලා බලාගත්තා නම්. දැන් අද වුණත් මම හිතන්නේ බෙන් ජොන්සන්ට කිව්වොත් එහෙම මේ බෙන් ජොන්සන් නෙමෙයි කවුද අර lightning Usain Bolt right lightning right Usain Bolt මේ ඔක්කොම දැන් මේ ට්‍රේනින් වලින් පැත්තකටලා ඉඳලා එක පාටම හෙට ට්‍රැක් එකට දැම්මොත් ඒ මනුස්සයාට දුවන්න පුළුවන්. සංගක්කාරට අද කිව්වොත් එහෙම මේ හරි හෙට මැච් එකක් තියෙනවා මචං ගහපන්. කියලා හයි හරිද අපේ දැන් ඉන්න ටීම් එකත් එක්ක නම් let's not talk about our team okay මේ ඒ ටීම් එක ගැන නේ මම කියන්නේ ඒ මනුස්සයට උනත් අර මේ ඒ ට්‍රේනින් එක ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් එක්සර්සයිස් කරන්න වෙනවා මේ කපාට වැන්දෙන්න නැගිට ගමන් බැට් එකක් අරන් ගිහලා කිල්පෑට කිලෝමීටර් 100ක වේගෙන් එන බෝල් එකකට ගහන එහෙම කරන්න බෑ පුතා නේ දැන් මේ අපිට උනේ ඒක ඇයි මේ ඒක අමතක කරන්නේ අපි කියන්නේ මම්බරු කියන්නේ අපි නෙමෙයි අතරම මේ ගොඩක් නෙමෙයි මේ ඒ අර සිලෙක්ටඩ් කට්ටියක් ඇයි ඒක අමතක කළා මේ ලොකු කතන්දර කියන්නේ ඇයි මේ අනවශ්‍ය ප්‍රශ්න දාන්නේ මිනිස්සුන්ගේ මනස විකෘති කරන්න මම හිතන්නේ ඒක හරි කියලා අපි ටිකක් පස්සට ගිහිල්ලා හිතලා බැලුවොත් හරි මේ ටිකේ වෙච්ච නිකන් ටික දේවල් ටික හරි පොඩි දේවල් ටික right දැනට ඇත්තටම අර අල්ලන්න බෑ කියපු අර මුළු රටක්ම බියවද්දගෙන හිටපු මේ දාමරිකයෝ කුඩු ව්‍යාපාරයේ හිටපු කට්ටිය රටවල් වල පිට රටවල් වල හිටපු කිය 40ක් 45ක් විතර අල්ලන් ආවනේ ඕවා වෙනවද ඕවා වුණාද මෙච්චර කල් මේ අවුරුදු දෙකට හොඳයි මම නිකන් අවුරුදු දෙකට කියන්නේ හරි ඒව වුණාද මෙච්චර කල් ඕගොල්ලන්ට දැන් මේ ගෙදෙට්ට ඇවිල්ලා මේ කියන්නේ පාරේ යද්දි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඕගොල්ලන්ට මේ එහෙන් මෙහෙන් ඇවිල්ලා මේ മന്ത്രി කට්ටොන්ගේ මේ ඔය හිටපු බොඩිගාඩ්ලා අරුමුන් මේ එක පාටම දඩිබිඩි ගාලා ගුටි දීලා උස්සන් ගිහිල්ලා හතරහන්දි කඩලා ඒව වෙනවද දැන් මම නෙමේ ලංකාවේ හිටියේ ඕගොල්ලෝ right එහෙම වුණාද එහෙම වෙනවද දැන් ඒ රට පොඩ්ඩක් පීස්ෆුල් නැද්ද ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක හරි කොහෙද තිබුණේ පොඩ්ඩ ඒවා හදාගෙන එනවා නේද දැන් මම දැක්ක අර ලෝ ෆ්ලෝ බසස් වගේක් ගෙනල්ලා අර මේවා මේ ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා වෙන්න තිබිච්ච දේවල් හොඳේ අඩුම ගානේ දැන් හරි ඒව ටිකක් වෙලා ඒ සිස්ටම්ස් ටික පණ ගහලා දුවන්න පටන් ගන්නව නේද කෝච්චි ටික මොනවා හරි වෙනවා හරි ඒ කියන්නේ පොඩ එක තැනකට එන්න අර වලේ වැටිලා හිටපු තැනින් එළියට ගන්න පොඩි try එකක් වෙනව නේද නැද්ද මම බොරුද කියන්නේ right අර මේ AG's office එක හරිද ඒකේ history එක බලුවම ඉතින් hina යනවනේ AG's office කියලා මම මේ කියන්නේ මේ attorney general's office හරි මේ auditor general නෙමෙයි හරි ඒකෙත් වැඩ වෙනවනේ ඒවෙත් වැඩ වෙන්න උන විදිහට වෙනවනේ නේද රටේ මිනිස්සුන්ගේ පඩි රටේ මිනිස්සුන්ගේ පඩි වැඩි වුණා. ඔයගොල්ලන්ගේ අපේ පඩි වැඩි වුණා.
right? ඒ කියන්නේ 60% වැඩි වුණා, right? එතකොට එතනින් ගත්තම managing of external issues, internal issues, අර මේ මම හිතන්නේ මේ ආණ්ඩුව පත් වෙලා මාස ගාණක් ඇතුළත හෙන කතාවක් ගියා මතකද මේ බැටිකලෝ පැත්තේ මොකක් හරි අප්‍රයිසිං එකක් ගැන මොකක් හරි කලබලයක් මේ ආණ්ඩුවත් පත් වෙලා නැද්ද කොහෙද වෙනකොට මට මතක විදියට මාස ගාණක් ඇතුළත ජනාධිපති පත් වෙලා මාස ගාණක් ඇතුළත මම හිතන්නේ මහ චන්දෙරත් ඉස්සෙල්ලා ලොකු දෙයක් මේ වෙන්න ගියා නේද? ඒ ඔක්කොම හැන්ඩල් කරා නේද? තව මොනවද කරන්න කියන්නේ පුතා? මම ලොකු එක්සැම්පල්ස් දෙකක් ගන්නවා. හරිද? එකක් තමයි අපිට ලොකුම එක තමයි දිත්වා සුලිකොනාටු. ඒක මං හිතන්නේ අපිට අපේ ජීවිත කාලේ වෙච්ච ලොකුම දේ. හොඳේ? මුළු රටටම ඒ කියන්නේ දිස්ත්‍රික්ක 24න් මම හිතන්නේ 24ක් නේ තියෙන්නේ 24න් 22ක් විතර ටම හානි වුණා. හරි. ඒ කියන්නේ රටම වතුරෙන් වැහිලා ගියා. right? ඒක මැනේජ් කරපු හැටි නිකන් පොඩ්ඩක් එළියේ ඉඳලා බලන් ඉන්නකෝ. ඕක දාන්නකෝ වෙන ආණ්ඩුවක කොන්ටෙක්ස්ට් එකේ. අර මුල මාස දෙක තුනක් කොලෙකුයි පෑනකුයි අරගෙන ගිහිල්ලා අහවල් එක හම්බුණාද කීකේ කට්ටිය ඇවිද ගියා නේද? අර දෙනවා කියපුවා හම්බුණාද අරව මේවා කීකේ ඇවිද ගියා. දැන් ඒක කෝ? දැන් යන්නේ නැත්තේ ඇයි? මොකද ගිහිල්ලා දෙන්න ස්ටැටිස්ටික්ස් නැහැ. right? මොකද ලක්ෂ 3කට විතර ඒ කියපු දේවල් ඒ කියපු ආධාර හම්බ වෙනකොට 4-5 දිනකට හම්බ නොවිය ඇති. ඒක කොහෙත් වෙනවා. මේ සිස්ටම්ස් හරියට නැති, දත්ත හරියට නැති, අවශ්‍ය කාටද අවශ්‍ය නැත්තේ කාටද කියලා හොයාගන්න කිසිම ඩේටා එකක් නැති රටක ඔය කරපු ටික මදිද? ඕගොල්ලෝ හිතන්නේ වෙන ආණ්ඩුවක් තිබ්බනම් අර සුනාමියකට අහුවෙච්ච මිනිස්සුන්නේ ඒ අහුවෙච්ච ගම්මාන පිටින් තාම ඉන්නේ so called not refugee camps but තාම හරි ඒගොල්ලන්ට හරි මේකක් හම්බුන්නේ නැහනේ. ඒ ඇල 2004 මමත් එතකොට ලංකාවේ. හරි? මම හිතන්නේ නිවාඩුවකට ඇවිල්ලා හරි මොකක් කරේ. මමත් එතකොට ලංකාවේ. අවුරුද්දක් දෙකක් මම හිටියා. ඒ මිනිස්සුන්ටවත් තාම හම්බුලා නැහනේ. සම්පූර්ණයෙන් මං කියන්නේ. මේක වෙලා මාස කීයද කොහොම efficiently වැඩ කරනවා දැකලා තියෙනවද කිසිම ගිය ආණ්ඩුව? වෙන ආණ්ඩුවක් වුණා නම් ඔයගොල්ලෝ නිකන් හිතන්නකෝ මොන අනිත් එක අමතක කරන්න එපා. මේ ඇවිල්ලා රට හිඟන්නෝ කරලා කුඩු පට්ටම් කරලා IMF එකට ගිහිල්ලා ලෝන් එකක් ගහගෙන දුවන රටක් හොඳේ. ඔයගොල්ලන්ට මේවත් අඩිබිඩි ගාලා අමතක වෙනවා. හැබැයි අමතක කරන්න එපා මේක මේ අර මේ සුරපුර රටක් නෙමෙයි හොඳේ. ඒ නැති බංගස්ථාන වෙච්ච එකක් මේ. ඒක ඇතුළෙත් කොහොමද මැනේජ්මන්ට් I mean මම අද මේක කියනවා හරිද? I'm going to take a chance and say this. I might have to swallow my words but as of today when I look back at what this administration has done for the country, I'm going to say this word, it's phenomenal. Okay? It's phenomenal. If we forget about who does it and if we forget about party politics, if we only focus on the society, I think these guys have done a phenomenal job.
I think we need to accept that, admire that. ඔය කියපු ඕවට කෑ ගහන කට්ටිය මම ඇත්තටම ඔයගොල්ලෝ කරන වැඩේ හරි නෑ. ඒක වැරදි. ඒක කැතයි. ඒකෙන් පෙන්වන්නේ වෙන මොකක්වත් නෙමේ. ඔයගොල්ලන්ගේ තියෙන වෛරය. මොකක් හරි හේතුවක් හින්දා මේ ආණ්ඩුවට තියෙන වෛරයෙන් ඔයගොල්ලන්ට ජීවිතේට දිනන්න බෑ පුතා. ඔහොම වෛර කළා හරියන්නේ නෑ. මම first video එකෙත් කිව්වේ we have to be a bit more peaceful and logical. Right? අපි නිකන් හිතන්නකෝ මේ ඊළඟට වෙච්ච දේ, මේ ඊයේ පෙරේද වෙච්ච දේ, මේ කොහෙත් යන නාකි රැලක් ලෝකෙම ගිනි තියලා අන්තිමේ අහකින් අපිටත් වැදුණානේ ඒක. ඕගොල්ලන්ට විතරක් නෙමෙයි හොඳේ, මේ අපි ඉන්න රටවල අපිටත් වැදිලා තියෙන්නේ රිදෙන්න. හොඳේ, අපි පෙට්‍රල් ගහන්නේ පුදුම ගණන් වලට. ඕගොල්ලන්ට වැඩිය මං හිතන්නේ කයි දෙකමාර ගුණයක් විතර වැඩි අපි පෙට්‍රල් ගහන්නේ, ඩීසල් ගහන්නේ මෙහෙ. හරි? රුපියල් වලට කන්වර්ට් කරාම ඒ වගේ ප්‍රතිශතයක් වැඩි. මුළු ලෝකෙටම උනා පුතා. හරිද? ඊට පස්සේ ඒක ලස්සන්ට මැනේජ් කරා. transparency, they maintained openness. හරි? තෙල් නැව වෙනවද, කීයක් එනවද, කවද දෙන්නේ, එන්නේ නැත්තේ මොනවද, එන්නම් කියලා ප්‍රොමිස් වෙලා ගෙන්න ගන්න බැරි උනේ මොනවද? ඒව ඔක්කොම transparency ඒගොල්ලෝ කිව්වනේ. we had an opaque government. We had, for the most part, we've had governments that were really opaque. I mean, you couldn't ask them questions. You couldn't approach them. නිකන් හිතන්නකෝ, ජනාධිපති, රටක ජනාධිපති ප්‍රොටෙස්ට් එකක් කරලා මේ ජනාධිපතිව හම්බෙලා අපිට මේක කතා කරන්න ඕනේ කියලා මිනිස්සු ප්‍රොටෙස්ට් කරද්දී අර දීවරයෝ වගේක් ඇවිල්ලා ප්‍රොටෙස්ට් කරද්දී, right, okay, ඔයගලන්ගේ ප්‍රශ්න, right, okay, එන්න කතා කරා. වෙලාවක් දුන්නා, ගියා, කතා කරා, 1 to 1 මේ ප්‍රශ්න අහනකොට, ප්‍රශ්න කියනකොට ඇයි මගෙන් විතරක් අහන්නේ, මගේ අයියාගෙනුත් අහන්නකො. ඒ බයිලා මොකුත් නැහැ නේ පුතා. කොන්ද පන ඇතු කෙලින් තනියෙන් ඩිසිෂන්ස් ගන්න මිනිස්සෙක් නේ. ඇයි මගෙන්ම ප්‍රශ්න අහන්නේ, මේ වෙන තින්නේ අහන්නකො. ඒව මොකුත් නැහැ නේ. I mean, aren't you a little bit proud of this whole administration? මෙහෙමයි අපිට අර inbuilt veins වල දුවන අර වෛරය කියන එක මොකක් හරි හේතුවක් හින්දා අර වෛරයක් තියෙනවා. අනිත් එක මේ මිනිස්සු අර මේ කොළඹ අර posh society එකේ නෙමේ, අර ඒ හීනමානය තියෙනවා. හීනමානය නෙමෙයි අතන මේකයි හීනමානය තියෙන්නේ. සාමාන්‍යයෙන් අඩු කට්ටියටනේ. දැන් මේක ඇවිල්ලා අධිමානය. හරි? මේ අපිට වැඩිය ලොකු දේවල් කොහොමද මුන් කරන්නේ? ඒ වගේ අර එහෙම කරන්න එපා. මිනිහෙක් මනින්න ඉගෙන ගන්න ඕනේ. ඔක මේ ලංකාවේ නැතිම දේ තමයි මිනිහෙක් මනින්න ඉගෙන ගන්න ඕනේ. මේ මිනිහගේ ක්‍රියාකලාපය අනුව අපි මාර කැතයි හැසිරෙන හැටි, අනික් මිනිස්සු දිහා බලන හැටි. ඒක ඉතින් ලෝකෙ කොහෙත් පොඩ්ඩ තියෙනවා. හැබැයි අපි බොහෝම දක්ෂයි මේ වැඩේට. අපි මිනිස්සු ගැන කතා කරද්දී හරිම politically incorrect කියන එක නම් ඒකේ කොනක් නැහැ. හොඳේ. බට ඒ වුණාට අපි පොඩ්ඩ හිතන්න පටන් ගමු. හරි, අපි එහෙම කියමුකෝ. right? අපි පොඩ්ඩ මේ අපි හිතන විදිය වෙනස් කරන්න පටන් ගමු. වැරදි තියෙනවා. වැරදි නැත්තේ කොහෙද? right? I mean, I ask you again, which system is perfect? If you come to the country that I'm living in, everybody will, I mean, there's a majority who blames the government.
If you go to, I don't know, any European country, majority of them will blame their governments. I mean, that's normal human nature, right? අපි වැඩ කරන කම්පැනි එකක් ගත්තොත් එහෙම කී දෙනෙක් බනිනවද මේ උන්ට පඩි ගෙවලා උන් පුළුවන් හැමදේම දීලා බලා ගන්න කම්පැනි එකට කී දෙනෙක් බනිනවද? right? ඒක සාමාන්‍ය දෙයක්. හරි? වැරදින් අචං, there's not going to be a perfect system, I mean in any part of the world. ඔයගොල්ලෝ හිතන් ඉන්නවා නම් මේ ලංකාවේ විතරයි වැරදි තියෙන්නේ කියලා නෑ. අනිත් තැන් වලත් තියෙනවා. ඉතින් ඒ හැමතැනම තියෙනවා. අර මම එකපාරක් කිව්වා වගේ we need to look at the net effect. හරි මොකෝ හරි කමන්නේ ඇවිල්ලා වැඩිපුර හොඳ දේවල් කරනවා නම් අපි ඒක පොඩ්ඩක් මේ ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ නේ. අපි ඒකට තමයි ඔපොසිෂන් එකක් කියලා එකක් ඉන්නේ නේද? ඔපොසිෂන් එකක් කියලා මේ ටීම් එකක් නැචරලි හැදෙන්නේ හරි ඔන්න මේ වෙන්නේ නැති ඒවා ගැන අක්‍රමිකතාවල් ගැන වෙන්නේ නැති දේවල් ගැන සහ විය යුතු දේවල් ගැන මේ චැලෙන්ජ් කරන්න ඇවිල්ලා පාර්ලිමේන්තු එකේ මේ මොනවද මේ කරන්නේ? I mean, come on. අර මේ අහක යන කොහෙත් යන නැවකට ටෝපිඩෝ එකක් ගැහුවා කියලා මේ ඒකේ ඒ ගහපු ටෝපිඩෝ එකේ જાතිය හොයන්න අපිට මොකටද? අයි අපි ටෝපිඩෝ හදන්නද? මොනවද මේ චැලෙන්ජ් කරන්නේ? චැලෙන්ජ් කරනවා නම් මම දෙන්න නිකන් මේ ඔළුව off the top of my head හරිද ideas ටික දෙන්න චැලෙන්ජ් කරන මිනිසුන්ගේ ඔය මේ private sector එකේ මිනිසුන්ගේ pension plan එකක් හදන්නකෝ මුළු රටටම. ඔන්න societal improvement. හරි ඔය ඉන්න අර මේ මේ street maintenance කරන කවුද මේ මොකක්ද ඒගොල්ලන්ට කියන්නේ? I forget the name. So they are not permanent cadre, right? ඒ මිනිස්සුන්ට වැඩට આવුත් සල්ලි හම්බ වෙනවා. ඒගොල්ලන් permanent මේ appointment එකක් නැහැ. ඒ මිනිස්සු අමාරු job එකක් කරනවා. එදිනෙදාට ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්නකෝ. ඒවට පොඩ්ඩක් මොන හරි කරන්න බලන්නකෝ. right? ඔය මේ මොනවද මේ දොස්තරලා මේ පිස්සු කෙලිනවා මේ ලෙඩ්ඩුන් එක්ක මේ ගැම්බල් එකක් දානවා. හරිද? පොඩ්ඩක් ඒක ගැන මොකක් හරි කරන්න බලන්නකෝ. මේ ආවට ගියාට මේ මිනිස්සුන්ව හොස්ටේජ් කරගෙන දොස්තරලාට මේ ස්ට්‍රයික් කරන්න ඕවට ගේන්නකෝ නීති. බෑනේ නේ. ඕගොල්ලන්ගේ යාළුවනේ වැඩිපුර ඉන්නේ වැනේ. ඕගොල්ලෝ ඒව කරොත් එහෙම ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලන්ට මේ ඊළඟ පාර ඡන්දේ ඕගොල්ලෝ ඔය කරන වැඩේ කළා ඔය තියෙන ඡන්දෙත් නැති වෙනවා. ඔය පරණ ක්‍රමේ හරියන්නේ නැහැ. මේ ගවර්න්මන්ට් එකට චැලෙන්ජ් කරනවා නම් චැලෙන්ජ් කරන්න join with the people. You find the real problems of the people. Right? මේ පාර්ලිමේන්තු එකේ මේ අදහස් වමාරු කරගන්න හැටි දැක්කම මේ අප්‍රසන්නයිනේ. ඇයි මේ මෙච්චර මේ it's really repulsive. I mean, it's fiction manufactured in the parliament and then in 2 weeks later everything's just gone. All your arguments are gone. Why? Because they don't stick. Because there's no substance to your argument. It's not valid. It's short-lived. අර දිනදාට සතියට මේ ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලන් කියන ඒවා පාර්ලිමේන්තු එකේ මේ ටීවී එකේ ගියාම ඔයගොල්ලන්ගේ මූණ පේනවා අම්මා අද දුන්න ආණ්ඩුවට හොම්බෙන් යන්න නියමයි. Machang, that doesn't work like that. I understand that. Okay? මම මේ කියන්න හදන්නේ මේ ආණ්ඩුව තමයි සුපිරිම ආණ්ඩුව මේගොල්ලෝ වගේ
කට්ටියක් මේගොල්ලෝ වගේ මම මෙච්චරයි කියන්නේ දැනට වෙලා තියෙන net effect for the country is admirable. මේ අර rehabilitation stage එකේ ඉන්න කෙනෙක් හොඳේ ICU එකේ මැරෙන්න වැටිලා ගහලා හිටපු මිනිස්සෙක්ව මේ හදලා කරලා ගන්න තත්ත්වයක් තියෙන්නේ. හොඳේ අර මේ කෝල් මම දැක්ක කට්ටිය කියනවා මේ අර coal importation process එකේ මොකක් හරි වෙලා ගල්ලඟුරු වංචාවක් කියලා මේ වෙන ලොකු කතන්දරයක් කියලා ඊට පස්සේ අර කෝප් එකේ කවුද මේ චෑමන් ගියා කියලා මේක ඉන්ස්පෙක්ට් කරන්න ඒ මනුස්සයාට එයා කවුද ඒවා ගිහිල්ලා බලලා එයා මොනව කරන්නද ඒකයි මේකයි කියනවත් මට ඇහුණා හරි that's a part of that's a flaw in the education that you have had. Okay, ඒක ගිහිල්ලා බලන්න ඕනේ තමයි මේ මිනිස්සයා දොස්තර කෙනෙක්. මේ ඒ මිනිස්සයා ඒක ගිහිල්ලා බලලා ඒකෙන් මේ එයා ඉංජිනේර කෙනෙක් නොවෙන්න පුළුවන් එයා මේ එක්ස්පර්ට් කෙනෙක් නොවෙන්න පුළුවන් but ඒ මනුස්සයාගේ ලයිෆ් එකේ এডুকেෂන් එකෙන් හම්බ වෙලා තියෙනවා how to learn the education that he has received is to learn right දැන් එතකොට මේ අර මේ deputy minister කවුද මේ transport right ඒ මනුස්සයා නියුරෝසර්ජන් කෙනෙක් කොහොමද ට්‍රාන්ස්පෝර්ට් මිනිස්ට්‍රි එක කරන ලස්සන ඒ කියන්නේ මේ මෙකැනික් කෙනෙක් හරි එන්ජිනියර් කෙනෙක් හරි වෙන්න ඕනේද මේ රටේ ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක දුවන්න ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකේ ලොකු දේවල් ටිකක් තියෙනවා ඒකේ වාහනක් තියෙනවා ඒකේ කෝච්චිත් තියෙනවා වාහනක් තියෙනවා මෙකැනිකල් සයිඩ් එක ඊට පස්සේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙනවා එතකොට ඒ කියන්නේ සිවිල් එන්ජිනියර් කෙනෙක් වෙන්නත් ඕනේ එයා මොනවාද මෙකැනිකල් එන්ජිනියර් කෙනෙක් වෙන්නත් ඕනේ ඉලෙක්ට්‍රිකල් එන්ජිනියර් කෙනෙක් වෙන්නත් ඕනේ ඒ ඔක්කොම තුනම හතරම පහම තියෙන්න ඕනේද මේ මිනිස්ට්‍රි එකක් දුවන්න කොහෙන්ද එන්නේ එහෙම ඕනේ people who have learned how to learn will be able to work in any place. It's like project management. You know, well, project management doesn't teach you how to manage a project in a hospital specifically, or to manage a project in civil engineering, or to manage a project in a school, or to manage a project in sending a rocket to the space. No, project management is the framework. Once when you have learned the tools, how to apply, and to reach the expected outcome, that's the training that you get. So you change the ingredients that you put into it, and then you get the expected outcome. ඕක තමයි ඒක ඉගෙන ගන්න එකෙන් අපිට ලබා ගන්න තියෙන දේ. නැතු මේ කෝප් එකේ ලොක්කකෝ මේ ඒකේ ගිහිල්ලා මොනව බලන්න ඒකේ ගිහිල්ලා බලලා මේ මිනිස්සු මොන හරි දේවල් ඉගෙනගෙන තව වැඩිපුර කරුණුත් අරගෙන ආපහු ඇවිල්ලා අර නිලධාරී කියලා සෙට් එකක් ඉන්නවා එයා මිනිස්සු මොනවා කියනවද කියලා දන්නේ නැහැ රයිට් කියන ඕන එකක් ගිලලා මොඩේ වගේ ඉන්නද කියන්නේ නෑ එහෙම නෙමෙයි ඒක අධ්‍යයනය කරන්න ඕනේ අධ්‍යයනය කරලා ડોකියුමන්ට් කරන්න ඕනේ රයිට් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල තියෙන අවසානයේට කරන ලොකුම දේ තමයි ડોකියුමන්ටේෂන් රයිට් lessons learned කියලා ස්ටෙප් එකක් තියෙනවා ඒ ස්ටෙප් එකේ තනි කරම මුළු ප්‍රොජෙක්ට් එකම හැම දෙයක්ම ડોකියුමන්ට් කරලා ආකයිව් කරනවා මොකටද to use in the future and if something goes wrong you can come back to that right without studying the entire project or the entire system altogether you come back to that and then see where it has gone wrong and then quickly learn from that mistake again ඕක තමයි learning process එකක් ඕක හොඳේ මේ parliament එක ඇවිල්ලා මේ I mean what is the opposition promoting bigotry right using derogatory terms right homophobia අර
මේ එඩියුකේෂන් මිනිස්ටර් කියපු කතා ටික පාර්ලිමේන්තු එකේ අයියෝ පාර්ලිමේන්තු එකේ එළියෙත් ඇත්තටම උන්ට මේ වනචාරි කියලා මදි. කොහෙටද මේක මේ ගෙනියන්න හදන්නේ? ඔහොම නෙමෙයි පොලිටික්ස් කරන්නේ. and ඕක මේ අර මිනිස්සුන්ගේ ආවේගයේ අවසන දේවල් ඕවා කරන්න එපා. ඔයගලන්ට පව් සිද්ධ වෙනවා. bottom line මේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන්න ඇවිල්ලා මනුස්ස ආත්මයක් ලබලා හරි හම්බ වෙච්ච මනුස්ස ආත්මයට නිගා කරලා නිකන් ආයේ ආත්ම ගානකට නිකන් නිරේ ලගින්න වැඩ කරගන්නේ ඇයි? පොඩ්ඩක් යන්න මිනිස්සු අතරට මේ ඔපොසිෂන් එකට කියන්නේ ඔපොසිෂන් එකට කියන්නේ මේ MPs ලට නෙමෙයි. හරිද? මේ MPs ලා වෙව්වේ කවුරු හරිනේ අපේ ජනතාවට මේ කියන්නේ. ඔයගොල්ලෝ ඊට වැඩිය පොඩ්ඩක් පීස්ෆුල් වෙන්න. ඔයගොල්ලෝ ඊට වැඩිය ඔයගොල්ලන්ගේ කමියුනිකේෂන් වලදී ඔයගොල්ලන්ගේ ඔය YouTube වැඩවලදී ඔයගොල්ලන්ගේ ඔය මන් දන්නේ TikTok මොන හරි සෝෂල් මීඩියා වැඩවලදී හරිද? ඔයිට වැඩිය පොඩ්ඩක් පීස්ෆුල් වෙන්න. මොකද ඕක ආයි වෙන්නේ නෑ පුතා. අර AKD කිව්වා වගේ පාර්ලිමේන්තු එකේ ඇවිල්ලා අපිට වැඩිය හොඳ වෙන්න කියලා කියපු එක මම ඒක සෑහෙන්න හිතලා බැලුවා මේ මනුස්සයා මොකද්ද කිව්වේ කියලා. හරි. ඇත්තටම once when you have set the bar high, I mean you can't just walk underneath, right? Nobody will care about you. They have set a bar, they have set the foundation, they have set the rules of the game. Unless somebody comes and just messes things up, destroys the whole concept, which I really doubt that would happen. මෙහෙමයි මේකේ මේ අනිත් මේ බුල් කෙලින කට්ටිය ඉන්නවා. හරිද? කොහෙද නැත්තේ යන්නේ? කොහෙද එහෙම නැත්තේ? හරි පවුලක් ගන්නකො හොඳ පවුල් වල නැද්ද පිස්සු කෙලින ළමයි? හරි ඉතින් ඒ මස්සේ මේ 160ක් ගැන අපි මේ කතා කරන්නේ. හොඳේ 160කින් මචං පිස්සු කෙලින ටිකක් ඉන්න පුළුවන්. හැබැයි at the end of the day, as I always say, look at the net effect. අපි ඒක බලලා පොඩ්ඩක් ඒ net effect එක බලලා අපි ඒක improve කරගමු. ආණ්ඩුවට ප්‍රෙෂර් දාන්න මම අර කීපු වගේ අර YouTube channels වල ඒ තරුණ ඒ ළමයි මාර්ගයේ මේ ෆයිට් එකක් දෙනවා. Nowhere near what the opposition is doing in the parliament. I mean, these are members of parliaments. Jesus Christ, you guys were voted to come into that place to make laws. ඕගොල්ලෝ outlaws ලා වගේනේ පාර්ලිමේන්තු එක ඇතුලේ හැසිරෙන්නේ කතා කරන්නේ අපිරියයිනේ. අර මනුස්සයට ඒ මට ඒක නම් ඇත්තටම ඊයා I mean, you guys, that was disgusting. That whole debate was disgusting. Right? ඒක වැරදි. වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද පෙන්නලා වැරද්ද කරපු අය හොයලා ඒකට බේතක් කරන්න. ඒවට ප්‍රෙෂර් දාන්න. ඇයි මෙහෙම වැරද්දක් කරේ කියලා ඒ වැරද්දට මිනිස්සෙක්ට ඔහොම නිගා කරන්න. ඉකේයා. හොඳේ? I mean, please. මම මේ ජනතාවගෙන් ඉල්ලන්නේ ඔය දේවල් වලට මේ නිකන් හරි හිත නැඹුරු වෙන ජනතාවට මම මේ කියන්නේ පව් සිද්ධ කරගන්න එපා. It's a sin. අපි improve වෙමු. අපේ quality of life, අපේ thinking patterns, අපි going forward we need to leave. We will die and go. අපි තව අවුරුදු කීපයක් ඉඳලා නැති වෙලා යයි. ඔයගොල්ලෝ ළමයි ගැන හිතන්න. Alright. අපි තව program එකක කතා කරමු education ගැන ලංකාවේ. Right?
කරන්ට් ෆෑර්ස් උත් එක්ක එඩියුකේෂන් ගැන කතා කරමු. ඒකෙන් ඒ එඩියුකේෂන් කියන්නේ එකෙන් මම අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන අපි කතා කරමු. but for now මේ ඔය ආණ්ඩුවෙන් දැනට වෙලා තියෙන දේවල් ගැන ඇත්තටම පොඩ්ඩක් නැවතිලා සාමදානෙන් හිතලා බලන්න. පාට කන්නඩි ගලෝලා අපි අපේ හිතන ක්‍රමය පොඩ්ඩක් දියුණු කරගමු. මදිපාඩු තියෙනවා නම් ඒවට ස්පෙસિෆිකලි අපි ඒ කියන්නේ මේ අරමුණක් ඇතුව ඒවට චැලෙන්ජ් කරන්න ගවර්න්මන්ට් එකට. ඔගොල්ලෝ මේ දේවල් වලට තව ફોකස් කරන්න කියලා. ඒ අරන්ඩ මේ නිකන් අනවශ්‍ය බොරු ආගියුමන්ට්ස් නම් ගේන්න එපා. ඒවා ෂෝට් ලිව්ඩ් ඒවා සතියෙන් දෙකෙන් ඉවර වෙනවා. and ඕගොල්ලන්ට ආයි මිනිස්සු ගාවට යන්න බැරි වෙනවා. හරිද? ඒක මතක තියාගන්න. ඡන්ද ඉල්ලන්න හම්බ වෙන්නේ නැහැ ඔහොම ගියොත්. right. අදට අපි මෙතනින් නවතිමු. බොහොම ස්තුතියි. ඔයගලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you for listening in, guys. You have a great day. Enjoy. Bye.